ආයුබෝවන් ප්‍රදේශවාසී ඔබ සැමට මාරාන්තික ඩෙංගු වසංගතය ප්‍රදේශයෙන් තුරන් කරමු. ඔබ ප්‍රදේශයේද දිනෙන් දින වාර්තා වන ඩෙංගු රෝගීන් ප්‍රමාණය වැඩි වී ඇති බැවින් කඩිනමින් ඔබගේ වසම තුළ ඩෙංගු මර්ධනය සඳහා පෞද්ගලිකව ඔබ විසින් තම පරිශ්‍රයන් මදුරුවන් බෝනවන පරිදි පිරිසිදු කිරීම සිදු කළ යුතුය. ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලිසියේද රාජ්‍ය නිලධාරීන් හා ක්‍රියාකාරී ප්‍රදේශයේ ස්වේච්ඡා ප්‍රජා සංවිධානවල සමාජිකයන්ගේ සහභාගීත්වයෙන් අද දින හා ඉදිරි දිනවල සෑම නිවසක්ම පරීක්ෂාවට ලක් කරනු ඇත. එහිදී මදුරුවන් බෝවන ස්ථානයේ නිරීක්ෂණය වුවහොත් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බවද දන්වා සිටිමු. පූර්වයෙන් ප්‍රචාරණය කිරීම නිසා ඒ සඳහා දැඩි අවධානය යොමු කර කටයුතු කරන මෙන් ප්‍රදේශවාසී සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු. එන්න ඩෙංගු මාරයා ගමින් පන්නමු. සියලු දෙනා එක් වී සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ගොඩනැගීමට දායක වෙමු. ස්තුතියි. වාර්තාවන දත්තවලට අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය මහජන සෞඛ්‍ය බල ප්‍රදේශය අධි අවදානම් කලාපයක් වශයෙන් හඳුනාගෙන ඇති බැවින් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වහාම පවිත්‍ර කිරීම් කටයුතු සිදු කළ යුතුය. එහිදී ඔබගේ නිවස හා ගෙවතු පරිශ්‍රයන් ඔබගේ වෙළඳ ස්ථාන රාජ්‍ය ආයතන හා පොදු ස්ථාන මදුරුවන් බෝ නොවන අයුරින් පවිත්‍ර කිරීම් සිදු කිරීම ඔබගේ වගකීමකි. තවද ඔබ හෝ ඔබගේ සමීපතමයෙකුට දින 2කට වඩා ශරීරයේ උණ පවතී නම් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු වෙතින් පරීක්ෂා කිරීමද ඔබගේ වගකීමක් බව දන්වා සිටිමු. මෙම කටයුත්තට අවනත නොවන නොසලකා හරින අයෙක් වෙතොත් ඔවුනට අනිවාර්යෙන්ම අධිකරණ කටයුතු සිදු කරන බවද තරයේ මතක් කර සිටිමු. එන්න ප්‍රදේශයේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඔබගේ වගකීම මේ මොහොතේ සිටම ආරම්භමු. ස්තුතියි.